ආයිබෝවන් කියලා සාදරෙන් ආදරෙන් පිළිගන්නවා පොලිටිකල් SL YouTube නාලිකාවට වීඩියෝ දෙකක් ගෙනලා දිනවා බලන්න ලෑස්ති වෙන්න channel එක subscribe කරන්න bell icon click කරන්න notification දාගන්න වීඩියෝ එක බලද්දි like කරන්න comment කරන්න share කරන්න WhatsApp කරන්න පුළුවන් ඒ වගේම මට Facebook page එකක් තියෙනවා Mr. Bhaiya SL Political page එක follow කරලා message එකක් දාන්න පුළුවන් ජෙප් එක නවන ඕනම කෙනෙක්ට දැන් දෙන්න හදන්නේ ප්‍රසාද් සිරිවර්ධන කතා කරන වීඩියෝ එකක් අපි බලලා ඇවිල්ලා comment එකක් ගමු යා තමන්ගේ වැදගත්ම ලියවිලි ටික එහෙම නැත්නම් තමන්ට අත්‍යවශ්‍ය දේවල් ටික අරගෙන යන බෑග් එක ජනාධිපති අපේක්ෂකයෙක් වෙච්ච නාමල් රාජපක්ෂගේ ආරක්ෂක නිලධාරීන් ඉද්දි ලේකම්තුමා ඉද්දි මාධ්‍ය කණ්ඩායම ඉද්දි මේ ඔක්කොම ඉද්දි වෙනත් පක්ෂයක മന്ത്രിවරයෙක් අතර දෙනවා කියලා හිතන්නෙම ජවිපෙට ඡන්දෙ දුන්නු මිනිස්සු සහ ඒ ඡන්දවලින් පත්වෙච්ච മന്ത്രിවරු විතරයි. අපිට ওই විදියට චෝදනා එල්ල කළාට මාත් එක්ක නාමල් මන්ත්‍රීතුමා කියපු දේ තමයි ඒ දවස්වල මහින්ද මහත්තයාව හම්බ වෙන්න JVP එකේ ආයේදී ගේට්ටුව ගාවින් සෙරප්පු දෙක ගලවලා අතේ අරගෙන තමයි ගෙදරට ආවේ කියලා. නාමල් මන්ත්‍රීතුමා කිව්වේ එයාගෙන් අහගන්න ඇත්ත බොරු මම දන්නේ නැහැ. ඒවා ඊළඟ එක මහින්ද මහත්තයා වාඩි වෙනකන් හිටගෙන හිටියේ කියලා. පුළුවන් නම් ෆොටෝ එකක් පෙන්නන්න කියලා නාමල් මට කියන්න කිව්වා. කොන්ද කෙලින් තියාගෙන ඉන්න ෆොටෝ එකක් මහින්ද මහත්තයා ඉස්සරහා. මහින්ද මහත්තයා ඉස්සරහා කොන්ද කෙලින් තියාගෙන ඉන්නවත් බැරි. සෙරප්පු දෙක අතේ අරගෙන ගෙදරට ගියපු මිනිස්සු අපිට කියලා දෙන්නේ නෝ බෑග් අරගෙන යාම පිළිබඳව. ඉතින් ඒකයි රිදෙන්නේ ඒකයි. මේ අහගන්නකෝ. ඔයා එදා පෝස්ටර් ගාපු එක්කෙනෙක්. හරිද? ඇත්ත තමයි කොන්ද කෙලින් තියාගෙන ෆොටෝ එකක් ගහපු කිසි ෆොටෝ එකක් තියෙනවද එහෙම නැත්නම් වීඩියෝ එකක් ඔයගොල්ලෝ දැකලා තියෙනවද Facebook එකේ කොහේ හරි එහෙම යනවා සංසරණය වෙනවා දැකලා තියෙනවද කවදාකවත් නැහැ දෙකට තුනට නැවිලා කතා කරපුවයි දෙකට තුනට නැවෙන ඒවයි ඒ ටික තමයි තිබුණේ දැන් තමයි මේ කතා කරන්නේ සද්දේ දාලා තව ටික දවසයි පාර්ලිමේන්තුවෙන් කට්ටියටම යන්න උනාට පස්සේ ආයිමත් වෙන්නේ රනිල් මහත්තයා ගාව සජිත් මහත්තයා ගාව එහෙම නැත්නම් නාමල් මහත්තයා ගාව මහින්ද මහත්තයා ගාව එඳ වැටි ඒගොල්ලන්ටම ආයිත් ගේම් එක දියත් කර කර ඉන්න තමයි මුන්ට තියෙන්නේ. ආයි අවුරුදු 50 60 යනකම් ආයි මේ ලංකාවේ මුන්ට ආයි කිසිම තැනක් නැහැ. හෙට ඡන්දයක් තියන්න. පෙන්වන්න මේ වැඩේ මොකද්ද කියලා. දැන් දෙන්න හදන්නේ මේ ඊයේ දවසේ ලන්ඩනේ මේ කොටි ටිකක් තානාධිපති කාර්යාලය ඉස්සරහා පොඩි සද්දයක් දාලා ශ්‍රී ලංකා තානාධිපති කාර්යාලය ඉස්සරහා මට කියන්න තියෙන්නේ මෙච්චරයි. තවත් අපි බලන් හිටියොත් මේ කොටි ටික නැගිටිනවා. හොඳේ ටික නැගිටිනවා. මේක ඉවරයක් කරන්න ඕනේ. ටග්ගල අවසන් කරන්න ඕනේ. අනුරව ජනාධිපතිකමෙන් ඉක්මනින් අයින් කරන්න ඕනේ. හරි? නැත්නම් මේ කොටි ටික නැගිටිනවා. කලින් ඕගොල්ලෝ බලන්න ඇති 3 දෙනයි 5 දෙනයි 15යි 20යි එහෙම තමයි හිටියේ. දැන් පේනවනේ යාපනයේ නිදහස් දවසේ පට්ට රැලියක් තිබ්බා. හරි? උඩ කොටස ඕනේ කියලා. දැන් ලන්ඩන් වලත් බලන්නකෝ. දැන් මිනිස්සු කී දෙනෙක් එහෙම ඉන්නවද කියලා. ටික වැඩි වෙනවා මේක. වර්ධනය වෙනවා. ඉතින් උඹලා තමයි බා මේවට වග කියන්න ඕනේ. ඡන්දි දුන්නේ උන්. අනුර හොඳයි කියලා වෙනසකටත් එක දුන්නා. දැන් ඉතින් අම්මා මුත්තා මතක් කරන්න තමයි දැන් තියෙන්නේ උඹලාගෙත් එක්ක. යංගෝ පොඩ්ඩක් බලලෙමු. පේනවනේ මේ හැසිරෙන විදිය. ඉතින් දැන් ඔයාලා මොකද කියන්නේ? දැන් මේක මේ වර්ධනය වෙලා. දැන් මේ ටිල්වින් උනත් එදා දිව්වලා මතක ඇදෙන චූ පෙරාගෙන දිව්වනිමු. දැන් ඊට පස්සේ බලන්නකෝ ඊට පස්සේ රටේ මොකද්ද වෙච්ච වෙනස කියලා මම ඔයගලන්ට කිව්වා අනිවාර්යයෙන්ම වෙනසක් වෙනවා කියලා. යාපනයේ පැත්තේ පාන්සල් දැන් ත්‍රිකුණාමලේ එහෙම පාන්සල් වලට දැන් අඩු දාලා පොලිසියෙන් ගේම් එක ගහලා දැන් හිරෙත් ගිහිල්ලා. ඒ වගේම යාපනයේට ගිහිල්ලා අනුර කියන කතන්දර පේනවනේ අනුරාධපුර පන්සල් පහු කරගෙන යාපනයේ පන්සලටම එනවලු. එහෙමද බැති මුත්තු ගගා ඒ අමුතු කතන්දර කියන්න පටන් ගත්තනේ. අමුතු දේවල් ටිකක් වුණානේ. ඒ වගේම ඊයේ පෙරේදා කොටිනායකයාගේ මේ ගේ නංගිටද කොහෙද හදලා දෙනවා එහෙම කියලා කතාවකුත් යනවා. ඉතින් මේ වගේ දේවල් සිද්ධ වුණේ ඇයි එකපාරට? මේ කොටි ඩයස්පෝරාවගේ සල්ලි ටික මුංගාව තියෙනවා. මුන්ට දුන්න වැඩ කරන්න කියලා දුන්නේ උන්ට ඕන දේවල් ටික කරගන්න. දැන් මුන් මේ දේවල් කරනවා. ඉතින් ඕගලන්ට ලැජ්ජාවක් නැද්ද?
ඔගොල්ලොන්ගේ ඡන්දේ බලන්නකො මොකද්ද මේ කරේ කියලා. ඔයාලා හිතුවා මේ නිකන් දෙන ඡන්දයක් නේ කියලා. නිකන් නොමිලේ දෙන්න තියෙන හින්දා ගිහිල්ලා දුන්න අනුරට. ලැජ්ජ නැද්ද දැන් උඹලට? ආයි ළඟදිම ලොකු ප්‍රශ්න ගොඩකට මූණ දෙන්න වෙනවා බං ආ. මුන්වත් පන්න ගන්න බැරි වෙයි හෙන ගේමක් දෙන්න වෙయ్యා. හෙන ගේමක් දෙන්න වෙයි මිනිසුන්ට මුංග පන්න ගන්න. හරි එහෙනම් අද දවසේ වැඩසටහන අවසන් කරනවා. අපි ළඟ දවසේ හමු වෙමු. අයබෝවන්.